හායි. කොහොමද? මම අද ආවේ ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන බතික්යක් කරගන්නේ කොහොමද කියලා දෙන්න. මං හිතනවා මේක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතනදී ගත්තේ පරණ බෙඩ් ෂීට් එකක්. මම ඔයගොල්ලෝ අලුත් දේවල් ගන්න මුලින්ම මේ වගේ කප් දෙකක් අරගෙන ඒකට වතුර පුරවලා සෝඩියම් සිලිකේට් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒව කලවම් කරලා හොඳට කලවම් කරන්න ඕනේ. මෙහෙමයි අපිට හැඩේ ඔයා කැමති විදිහකට නමා ගන්න පුළුවන්. මම මෙතන මුළු සම්පූර්ණ බෙඩ් ෂීට් එක දිගේ ඇරලා මැද්දෙන් රවුමට කරකවලා තමයි මේ හැඩේ අරන් තියෙන්නේ. දැන් අපි මේ ඔක්කොම කලරින් මික්ස් කරගන්න. මම කලර්ස් දෙකක් ගත්තා. මේකේ මෙෂර්මන්ට් එක ගාන්ට කියන්නේ නෑ. මම මේ ඔයගොල්ලන්ට නිකන් සරලව තමයි කියන්නේ. මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මගේ පරණ බෙඩ් ෂීට් එකකින් මම මේක හදන්නේ. ඊළඟට මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. කැට නැති වෙන්න කලවම් කරගන්න ඕනේ. මගේ කෙනන් ටිකක් මට කලවම් කරගන්න බැරුණා. මගේ ෆෝන් එකත් මගේ අතේ වීඩියෝ කරන ගමන් තියෙන නිසා ඔයගොල්ලෝ හොඳට මේවා මික්ස් කරගන්න. අපිට තියෙන්නේ මේක ඊට පස්සේ හැඩවලට මේ රෙද්දට දාන්න. මේකට මෙහිම්මමයි දාන්න ඕනි කියලා නීතියක් නැහැ. අපිට හිතෙන හැඩවලට දාන්න තමයි තියෙන. ඒතොර ලස්සන රටාවක් එනවා. මම කලින් බිස්නස් කරපු නිසා තමයි මම මෙහෙම මේ මංගාව තියෙන බඩු වලින් ඕගොල්ලන්ට මේ දේවල් පෙන්වන්නේ. ඕගොල්ලන්ට ආස විදියට හැඩවල වලට දාන්න. ඒතොර ලස්සන රටාවක් දිගැරියාම එනවා. මම දැන් මෙහෙම රවුමට එන්න තමයි මම හැඩේ ගත්තේ. මේ හැඩෙන් කොහොමත් එන්නේ මැද රවුමක් එන විදියට වාටේට තමයි ඩයි එක යන්නේ. මම මේ නිකන් ඉරි ගාලා බැලුවේ. දැන් මම මේකට හලනවා හැඩ වලට. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ. මේක දිගැරියාම තමයි මේක ලස්සන පේන්නේ. මම මේක ඇත්තටම බතික් වර්ගයක් තමයි. මේකට කියන්නේ ටයි ඩයි කියලා. ඔයගොල්ලෝ YouTube එකේ සර්ච් කරලා බලන්න ටයි ඩයි කියලා හැම ක්‍රමයක්ම එනවා. එතකොට මේ ඩයි පාවිච්චි කරන විදිහ. මම මේ කියන්නේ ඔයගොල්ලන්ට නිකන් අදහසක් ගන්න විතරයිනේ මම මේක කරන්නේ. හරියටම මිනුම් කියලා නැහැනේ. ඉතින් බිස්නස් එකක් ඉදිරියට කරන් යන්නත් පුළුවන්. මම කලින් මම කරලා නැවැත්තුවා. ඔයගොල්ලන්ට පුළුවන් මේක ගෙදර ඉඳන් කරගෙන යන්න. මේවා හැම බඩුවක්ම කොළඹ පිටකොටුවෙන් ගන්න පුළුවන්. මේ කෙමිකල්ස් වල නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට උතන ලා පාටට පෙවුනට මම මේ තව ටිකක් ඩයි තද පාටට දැම්ම. මට ඒ පාට මදි වගේ හිතිච්ච නිසා තද කරලා මම ආයි දැම්මා. ඇත්තටම ලස්සන බෙඩ් ෂීට් එකක් ආවා. අර මගේ බෙඩ් ෂීට් එක ගොඩක් පරණ වෙලා තිබ්බේ. ඒ පරණ පාට ඔක්කොම ගියා. දැන් අලුත්ම බෙඩ් ෂීට් එකක් වගේ තියෙනවා. ඉතින් මම අන්තිමට පෙන්නන්නම්කෝ ඔයාලට. වෙනකන් මේක මික්ස් කරගන්න කිව්වේ මේ විදිහට කැට තියෙන නිසා. ඊට පස්සේ මේක හොඳට හොද ගන්න ඕනේ. සබන් දාලා හොදලා භාජනයකට RFT කියලා කෙමිකල් එකක් තියෙනවා. සෝපින් ඒජන්ට් කියලා. ඒක දාලා ඒකට ටිකක් වෙලා පොඟවලා තියන්න ඕනේ. ඊට පස්සේ ආයේ දානවා අපු වතුර භාජනයටම. ඊට පස්සේ අපි දානවා ඇසිටික් ඇසිඩ්. ඊට පස්සේ මේ ටික හොදලා ආයෙ යවලා හොඳ වතුර එකක් පුරවලා අපි දානවා ෆික්සින් ඇසිඩ් එක. ඉතින් අපේ වැඩ ඉවරයි. ඊට පස්සේ ආයෙ හොඳට සබන් දාලා හොදලා අපිට වේලලා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අවුට්පුට් එක. කොහොමද මගේ පරණ බෙඩ් ෂීට් එකද කියලා අඳුර ගන්නත් බෑ නේද? එහෙනම් ආයෙ හම්බෙමු. බයි.